සුබ දවසක් හැමෝටම. අපි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ස්ක්වාඩ් ගේම් TV සීරීස් එකේ අලුතෙන්ම රිලීස් වුණ ස්ක්වාඩ් ගේම් 3 වෙනි සීසන් එකේ කතා මාලාවයි. හැබැයි අපි ස්ක්වාඩ් ගේම් සීරීස් එකේ අනික් සීසන් දෙක නම් ඔයාලට අරගෙන ඇවිල්ලා නැහැ. අපි මේ සීසන් දෙක අරන් ආවේ නැති හේතුව තමයි අනික් channel ගොඩකින් මේ සීසන් දෙක කරලා තියෙනවා. ඒ හින්දා තමයි අපි ඔයාලට මේ සීසන් දෙක අරන් ආවේ නැත්තේ. අපි අද මේ බලන්න යන සීසන් එක නම් මේ ජූලි 27 වෙනිදා තමයි රිලීස් උනේ. ඒ වගේම තමයි අපි පුළුවන් තරම් ඉක්මනින්ම අලුතෙන් රිලීස් වෙන movies TV series වල reviews ඔයාලට දෙන්න තමයි හදන්නේ. හරි එහෙනම් තවත් කතා නැතුව අපි දැන් යමු සල්ලි වෙනුවෙන් Tamanගේ ජීවිතයත් නැති කරගන්න කැමති තිරිසනුන්ගේ ගේම් එකේ අවසානය දකින්න. මේ සුන්න movie explain වලින් අරගෙන එන Squad Game season 3 වල පටන් ගන්න. අද කතාව පටන් ගන්නේ දෙවනි සීසන් එක අවසන් වුණ තැනින්. දැන් මෙතනට එන ගාඩ්ස්ලා දෙවනි සීසන් එකේ ප්‍රශ්න ඇති කරපු කට්ටියගෙන් ඉතුරු අයව මරලා දානවා. මේ අතර මේක ගාඩ් කෙනෙක් නම්බර් 246 ළඟට ඇවිල්ලා එකපාරක් එයාට වෙඩි තියලා කියනවා ඔයාට මැරෙන්න ඕන නැත්තම් ඔයා S2 වහගෙන ඉන්නේ කියලා. ඒ මොකටවත් නෙමෙයි මේ ගාඩ්ස් හදන්නේ මෙයාව බේරගන්නයි. එතනින් කට් කළාම අනිත් ප්ලේයර්ස්ලා ඉන්න තැනට එන ගාඩ්ස්ලා එක මිනි පෙට්ටියක් ගෑනලා මෙතනින් තියනවා. මේක දකින්න ප්ලේයර්ස්ලා මෙතනට ඇවිල්ලා එක බැලුවම තමයි එයාලා නම්බර් 456 දකින්නේ. මෙතනදී මෙයාලා දැනගන්නවා මෙයා තාමත් මැරලා නැහැ කියන එක. මේ නම්බර් 456 තමයි අපේ කතාවේ හීරෝ වෙන්නේ. ඒ අතරම පොලිසියත් මේ වැඩේ වෙන දූපත හොයන එක නම් තාම නතර කරලා නැහැ. එතනින් කට් කළාම අපේ හීරෝට සිහියෙද්දී මේ කට්ටිය එයා ළඟින්මයි ඉන්නේ. ඒ මොකද නම්බර් 456 වෙන අපේ හීරෝ මෙයාට කලින් ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ නිසා තමයි මෙයා අපේ හීරෝ ළඟින්ම ඉන්නේ. හැබැයි අනික් අයට නම් නම්බර් 456 ආයෙත් ආපු එකට එච්චර සතුටක් නැහැ. මේ අතරම මෙතනට එන ගාඩ්ස්ලා කලින් මැරුණ කට්ටියගේ සල්ලි මෙයාලාගේ ඔක්කොම සල්ලි එකතු වෙන තැනට දානවා. ඒකම අපේ හීරෝ නම්බර් 456 මෙතනට ඇවිත් කෑ ගහනවා. ඇයි උඹලා එයා විතරක් මරලා මාව ඉතුරු කරේ? මාවත් මරපන් මට ජීවත් වෙන්න ඕනේ නැහැ. මාව මරලා දාපන් කියලා තමයි හීරෝ කියන්නේ. එතනින් කට් කළාම මෙතන ඉන්න ෆ්‍රන්ට්මෑන්ට පොලිසියේ ඉන්න ණයේ කැප්ටන්ගෙන් කෝල් එකක් එනවා. ඒ කියන්නේ කැප්ටනුත් මෙයාලාගේම කෙනෙක්. හැබැයි මේ දේ තාම පොලිසියේ කවුරුත්ම දන්නේ නැහැ. හරි එහෙනම් දැන් ප්ලේයර්ස්ලාගේ ඡන්දය තමයි පෙන්වන්නේ. මේ ඡන්දේනුත් වැඩි කට්ටියක් කැමති තාමත් ගේම් එකේම ඉන්නයි. ඔයාලා දන්නවනේ මේක ගැන. මේ ප්ලේයර්ස්ලාට පුළුවන් මේ ඡන්දෙන් එයාලාට මේ ගේම් එක ඇති නම් එයාලාට පුළුවන් මේක නවත්තන්න. ඒත් මෙතන සල්ලි වලට කෑදර මිනිස්සු එයාලාගේ ජීවිතයට වඩා සල්ලි හොයන්නේ. ඒකනේ එයාලා මේ ගේම් එකෙන් තාමත් යන්නේ නැතුව එතනටම වෙලා ඉන්නේ. එතනින් කට් කළාම කලින් බේරගත්ත නම්බර් 246 ඉන්නවනේ. එයාව දැන් ගෙනල්ලා තින්නේ බොඩි පාර්ට්ස් වෙන් කරන තැනට. මෙතන මේ මාස්ක් එක දාගෙන ඉන්නේ මෙයාව කලින් බේරපු කෙනා. කලින් සීසන් බලපු අය නම් දන්නවනේ බාගෙට මැරෙන කට්ටියට වෙන්නේ මේකයි කියලා. මේ බොඩි පාර්ට්ස් සීන් එක මේ ගාඩ්ලාගේ සයිඩ් බිස්නස් එකක්. ඔන්න ඔය අතරම මේ මාස්ක් එක දාගෙන ඉන්න කෙනා එයාගේ මාස්ක් එක ගලවලා දානවා. මේ ඉන්න කෙල්ල නම් මෙයාලාට විරුද්ධ කෙනෙක්. එයා ගැන දන්න අය නම් දන්නවා. දැන් මේ කට්ටිය යාළුවගේ වැඩේ කරගෙන යද්දී මේ කෙල්ල හැම ගාඩ් කෙනෙක්ටම වෙඩි තියලා මරලා දානවා. හැබැයි මෙතනදී මේ කෙල්ලගෙන් යාළුවගේ ડોක්ටර් විතරයි බේරෙන්නේ. එතනින් කට් කළාම දැන් අලුත්ම ගේම් එක පටන් ගන්න තමයි හදන්නේ. මේ අතරම තමයි මේකේ VIPස්ලාත් මෙතනට එන්න පටන් ගන්නෙ. දැන් මේ අලුත් ගේම් එකට යන්න හදන ප්ලේයර්ස්ලා දකිනවා කලින් ප්‍රශ්නේ දාපු ප්ලේයර්ස්ලාව මරලා එල්ලලා තියෙන එක. ඒකම අර කෙල්ල ડોක්ටර්ට කියනවා ඔයා මෙයාව කොහොම හරි බේරගන්න ඕනේ කියලා. ડોක්ටර් කියනවා මෙයාගේ ලේ ගොඩක් ගින්නේ. එයාව මට බේරගන්න අමාරු වෙයි කියලා. හැබැයි මේ කෙල්ල කියනවා මගේ ලේ වර්ගයේ O පොසිටිව්. ඒක හින්දා ඔයා මගේ ලේ මෙයාට දීලා එයාව බේරගන්න. එතනින් කට් කළාම අලුත් ගේම් එකේදී ප්ලේයර්ස්ලාට රතු පාට නිල් පාට බෝල වගේක් තෝරන්න දෙනවා. මෙතන නිල් අය එක පැත්තක රතු අය තවත් පැත්තක. මෙතන හැමෝම මෙහෙම බෝල තෝරද්දී හීරෝට හම්බෙන්නේ රතු පාට බෝලයක්. දැන් මෙතනදී ගාඩ්ස්ලා නිල් පාට අයට බොක්ස් වගේක් දෙනවා. මේ අය අහනවා මේ බොක්ස් එක මොකක්ද කියලා. ගාඩ්ස්ලා මෙයාලාට කියනවා මේ සෙල්ලම තමයි හැංගි මුත්තන් සෙල්ලම. ඔය පෙට්ටියේ යතුරු තියෙනවා. විනාඩි 30ක් ඇතුළත
පිටවීම හොයාගෙන ඔයාලා ඕකෙන් යන්න ඕනේ. රතු පාට අයට තියෙන්නේ මේ විනාඩි 30 ඇතුළත මේ නිල් අයව හොයාගෙන මරලා දාන්න. දැන් මේ රතු අයටත් මෙයාලා බොක්ස් එක ගානේ බෙදනවා. රතු අයට හම්බෙන්නේ නම් ගොඩක්ම තියුණු පිහියක්. මේ අතරම ගාඩ්ස්ලා කියනවා ඔයාලට දෙපැත්ත මාරු වෙන්න කැමති නම් ඔයාලට දැන් ඒක කරන්න පුළුවන්. ඔයාලා ඇතුළට ගියාට පස්සේ ඔයාලගේ කැමැත්ත පරිදි මුකුත්ම කරන්න බෑ. ඔයාලා ඒව කරගන්න ඕන නම් දැන්ම කරගන්නයි කියලා. ඒක ඇහුණ ගමන් සමහරු ටක් ටක් ගාලා දෙපැත්ත මාරු වෙනවා. ඔය හැමදේම වෙන අතරේ එලවුන්ස් එකක් යනවා නිල් කට්ටියට පිටියට යන්න ලෑස්ති වෙන්නේ කියලා. මේ අතරම පොලිසියව තමයි පෙන්නන්නේ. මෙතනදී පොලිසිය මේ කෙනාට තවත් පොලිසිය කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. ඒ කෙනා කියන්නේ නැවේ ඉන්න කැප්ටන්ගෙන් පරිස්සම් වෙලා ඉන්නේ කියන එකයි. මේ හැමදේම වෙන අතරේ නිල් පාට අය තරඟයට ඇතුල් වෙන්න තමයි හදන්නේ. මේ තමයි මෙයාලගේ තරඟ පිටිය. දැන් හැමදෙනාම කන්ෆියුස් වෙලා ඉන්නේ මේ වෙන්න යන දේ ගැන. ඒ අතරම මෙතන කවුන්ට්ඩවුන් එකක් යනවා. මෙතනදී මෙයාලට විනාඩි 2ක කාලයක් හම්බෙනවා හැංගෙන්න. දැන් මේ නිල් අය හැමදැනම දුව හැංගෙනවා. ඔන්න ඔය අතරම රතු පාට ටීම් එකක් තරඟයට ඇතුල් වෙනවා. මේ ඇතුල් වීමේදී නම්බර් 4 5 6 වන අපේ හීරෝ කියනවා ඒක ඔයාගේ වරදක් තමයි. ඔන්න ඔය වචනේ තමයි හීරෝ අන්තිමටම කියන්නේ. ඒ මොකද කියලාත් මම ඔයාලට පොඩ්ඩක් කියන්නම්. ස්ක්වොඩ් ගේම් දෙවෙනි සීසන් එකේදී මෙයාලාගේ පහර දීම අසාර්ථක වෙනවනේ. ඒ අසාර්ථක වීම සිද්ධ වෙන්නේ ඒක ප්ලේයර් කෙනෙක් හින්දායි. ඒ ගැන තමයි හීරෝ මේ කියන්නේ. මේ දෙගොල්ලන්ගේම තරඟයට ඇතුළු වීමෙන් 3 වෙනි සීසන් එකේ පළවෙනි කොටස නිමා වෙනවා. හරි එහෙනම් කට්ටිය මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ඔයාලා අනිවාර්යෙන් අපිට subscribe කරලා වීඩියෝ එකට like එකක් කමෙන්ට් එකකුත් දාන්න. ඒ විදියට ඔයාලා දෙන support එක මට ලොකු උදව්වක් වෙනවා channel එක grow කරගන්නත්. ඒ වගේම තමයි ඔයාලා අනිත් සීසන් දෙකත් අපෙන්ම බලන්න කැමති නම් අනිවාර්යෙන් ඔයාලා ඒ ගැනත් කමෙන්ට් එකකින් අපිට කියන්න. අපි මේ සීසන් දෙකත් හැමෝත් එකම එකතු වෙලා බලමු. එහෙනම් කට්ටිය අපි ස්ක්වොඩ් ගේම් සීසන් 3 වල දෙවෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. එහෙනම් අපි ගියා.